Hi friends, Vlogging Library YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මම අද කියන්න යන්නේ ගෝඨයිම්බර යෝධයාගේ ගෝඨයිම්බර දෙවල ගැන විස්තරයක්. මේ ඔයගොල්ලන්ට දැක ගන්න ලැබෙන්නේ ප්‍රථමයෙන්ම දැක ගන්නට තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමාවයි. දැන් නම් ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. මේ තිබෙන්නේ අපට දැක ගන්න ලැබෙන කතරගම දෙවල. මෙන්න මේ කතරගම දෙවල පහු කරගෙන තමයි අපි ගෝඨයිම්බර දෙවලට යන්නේ. මෙන්න මේ ගෝඨයිම්බර යෝධයාගෙන් මහකඳුරේ ගමට මහා සේවයක් ඉටු වෙලා තිබෙනවා. මේ ගෝඨයිම්බර යෝධයා තමයි යකාමැදි ඇල්ලේ සිට මහකඳුරේ වැවට ජලය රැගෙන වී මහකඳුරේ වැවේට පෝෂණය වන මහා විශාල කුඹුරු යායක් ඉදි කරන ලද්දේ. ඉතින් මේ ගෝඨයිම්බර යෝධයා ඒ නිසා ඒකල සිටම මේ අද වර්තමානයේ සහ අනාගතයේ දක්වාමත් අප විසින් ගෝඨයිම්බර දෙවියන් ලෙස හඳුන්වනවා. මේ ඔයගොල්ලන්ට දැක ගන්න ලැබෙන්නේ ශිවලිංගය. ඒ වගේම මේ දෙවොලෙහි ශිව දේව ප්‍රතිමාවක්, විෂ්ණු දේව ප්‍රතිමාවක්, සමන් දේව ප්‍රතිමාවක් වගේම සිද්ධ ශූන්‍යම් දෙවියන්ගේ ප්‍රතිමාවකුත් දැක ගන්නට ලැබෙනවා. ඊට පසුව පත්තිනි මේනියන්ගේ ප්‍රතිමාවකුත් ඒ වගේම මෙහි තවත් දෙවිවරුන්ගේ ප්‍රතිමාත් අන්තර්ගත වෙනවා. මේ ඕගොල්ලන්ට දකින්න ලැබෙන්නේ ගස්පා